අයිබෝන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. හොඳයි. අපි එහෙමනම් ආරම්භ කරමු අද දවසේ 2024 අවසන් ප්‍රශ්න 10. right. මම වැඩි විස්තර කතා කරන්න යන්නේ. අපි වැඩසටහනට යමු. එතකොට ඕගොල්ලන්ට මේ අනිවාර්යයෙන්ම හැමෝම 2024 ගුණ 22 21 මේ ටික බලා ගන්න. අපිට තව ප්‍රශ්න පත්‍රයක් විතර කතා කරන්න තියෙන 2021 22 අපි සාකච්ඡා කළා 24 දැන් මේ අවසන් එක 23 මම 23 සහ 20 රෙකෝඩින් දීලා තියෙන්නේ රයිට් හරි. එහෙනම් ඒවා මම ඉදිරියටත් ගෲප් එකකටත් විස්තර දාන්නම්. ඒව නැවත දාන්නම් හදලා ඕගොල්ලෝ ඒව බලන්න. ඒකට 21 අපි ලබන සතිය ආරම්භ කරනවා. එහෙම නැත්නම් අපිට ලබන සතියේ මම බලාපොරොත්තු වෙනවා සෙකන්ඩ් පේපර් එකක එක්කෝ අපි පරිසරය ටිකක් අරගෙන කතා කරන්න ඕගොල්ලෝට පරිසර වැඩමුළුවක් විදියට. පරිසරය සම්බන්ධයෙන් කොහොමද අපි අනුගමනය කරන්න ඕන පරිසර විෂයදී සුවිශේෂී කොටස් ප්‍රශ්න අරගෙන විභාග ප්‍රශ්න අරගෙනම ඒ ප්‍රශ්නෙට මොන වගේ දේවල්ද මොකද ඔබ දන්නා දෙයක් ඒ ප්‍රශ්න නමුත් ඕගොල්ලෝ මතක තියාගන්න මේ වෙනකොටත් ගොඩක් දරුවෝ දක්ෂ දරුවෝ සෙකන්ඩ් පේපර් එකේ වැඩියෙන් වරද්දන පන්නේ පරිසරය. ඒක කොහොමත් හැම අවුරුද්දෙම එහෙමයි. එතකොට ඒ ටික ඇයි අපිට බැරි? ඇයි අපි එකක් දෙකක් හරි වරද්දන්නේ? සමහර විට 5ක් 6ක් දක්වාත් වැරදි තියෙනවා. ඒ නිසා ඒක සඳහා පොඩ්ඩක් ප්‍රශ්න වලින්ම කතා කරමු. ඒකත් හොඳයි. ඇහැට උරු කරගන්න. right. අපි යමු පේපර් එකට. අපිට තියෙන්නේ 31 වෙනි ප්‍රශ්නය පුතේ. අපි 31 වෙනි ප්‍රශ්නෙට යමු. අපි 30 වෙනි ප්‍රශ්නේ කතා කරා මේ චතුස්තල කතාව. 31 වෙනි එක ඇත්තටම ටිකක් මේ පේපර් එකේ තියෙන පැටලිලි සහිත මෙන්න මේ ප්‍රශ්නය ටිකක් අපහැදිලි. ළමයෙක්ට ඔබට මේ කියන කතාව මේගොල්ලෝ මේ කියන කතාව තේරුම් ගන්න ටිකක් වෙලා යනවා. හරි. අපි බලමු මොකද්ද කියන්නේ. මේ ඒ රූපයේ තියෙන ළමයි 12 දෙනෙක්. ඒක 12ත් ඇඳලා නැහැ. මේ අතරම මේ B රූපය කියන එක නැතුව මේගොල්ලෝ මේ කතාවක් කියනවා නම් අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ B එකකුත් ගෙනත් තියලා පොඩි පැටලිල්ලක් තියෙනවා. නමුත් අපිට මේක තේරුම් ගන්න පුළුවන්. හොඳින් කියවුවා. මේ ළමයි 12 දෙනාට වැඩි ගාණක් 12කට වැඩි ගාණක්. ඒක 12ට අපි දන්නේ වැඩි වෙන්න පුළුවන්. B රූපයේ පිටින පරිදි පළවෙනියා මැදට සිටින ආකාරයට දැන් අපි ඇත්තටම පුතේ ගන්න ඕන මේ ළමයා අපි දිහා බලන් ඉන්න විදියට. එතකොට දැන් මෙයාගේ වම දකුණ තේරුම් ගත්තොත් ඕගොල්ලෝ මේ පේපර් එක අතේ තියනන් දාන්න. දැන් අපි 3 පන්ති ඉගෙන ගත්තනේ. අපි දිහා දැන් අතන මෙයා අපි දිහා බලන් ඉන්න විදියට ගන්න. රයිට්. අපි ටිකක් මේක ලොකු කරගනිමු. රයිට්. මෙහෙම ගමුකෝ. හරි. මෙයා මම මේක මේ ෂෙයා එකක් විදියටම කරන්නම් බෝඩ් එකේට යන්නේ නැතුව මෙයා අපි දිහා බලන් ඉන්නවා. අපි හිතමු මෙන්න මෙහෙම තමයි මෙයාගේ මේ මූණ තියෙන්නේ. රයිට්. මෙයා අපි දිහා බලන්. එතකොට මෙයාගේ දකුණු අත මේ අපේ දකුණ පැත්තේ තියෙන මෙයාගේ වම මේ තියෙන මෙයාගේ දකුණ. රයිට්. ඔන්න ඔය විදිහට තමයි මේක ගන්න පුළුවන්. හරිනේ? හරි. වෙන්නේ මොකද්ද කියන එක දැන් මම පොඩ්ඩක් ලොකු කරන නිසා මේක සම්පූර්ණ විස්තරය මෙතන නැහැ. වෙන්නේ මෙන්න මෙහෙමයි. මොකද්ද වෙන්නේ? මේගොල්ලෝ ඊට පස්සේ සකස් වෙනවලු පළවෙනියා මැදි කරලා අනිත් කට්ටිය දෙපැත්තට යනවලු. පළවෙනියා මැද්දට දාලා අනිත් කට්ටිය දෙපැත්තට යනවලු. කොහොමද දෙපැත්තට යන්නේ? දෙවෙනියා පළවෙනියගේ වම් පැත්තට. ඒ කියන්නේ ඕන පළවෙනිය මැද්ද හිටගත්තා. දෙවෙනිය යනවලු පළවෙනියගේ වම් පැත්තට. මෙයා යනවා මෙන්න මෙතන. එයා 2. මේ දැන් 2. ඊළඟට තුන්වෙනිය යනවලු දකුණු පැත්තට. ඒ කියන්නේ තුන්වෙනිය යන්නේ මෙන්න මෙතනට. මෙයා 3. හරිද? ඊළඟට ආයි හතරවෙනිය යන්නේ මේ පැත්තට. පැහැදිලිද මං කියනක ඕගොල්ලන්ට? සෝරි 4 අංක 4 දාගන්න. ඕගොල්ලෝ මේ ඊතල ගහන්න යන්න එපා අංක 4 දාගන්න ඒ ඇති 4. ඊට පස්සේ ආයි 5ට ඉන්න කෙනා යන්නේ මෙතනට. ආයි 6ට ඉන්න කෙනා යන්නේ එහා පැත්තට. ආයි 4ට ඉන්න කෙනා ඉන්නේ මෙතනට. ආයි 8ට ඉන්න කෙනා ඉන්නේ මෙතනට. 9ට ඉන්න කෙනා ඉන්නේ මෙතනට. 10ට ඉන්න කෙනා ඉන්නේ මෙතනට. 11ට ඉන්න කෙනා ඉන්නේ දකුණු පැත්තට. 12ට ඉන්න කෙනා ඉන්නේ වම් පැත්තට. 13ට ආන්න ඕක සිද්ධි. ඔන්න ඕක ඔලුවට දෙන්න උනා අපිට. ඒ කියන්නේ උතන වෙන්නේ දෙකෙන් බෙදෙන ඉරට්ටේ ටික යනවා වම් පැත්තට. ඔත්ත ටික එනවා නැත්තම් දෙකෙන් නොබෙදෙන ඒවා ටික එනවා දකුණු පැත්තට. එච්චරයි. හරි. ඕක තමයි කතන්දරේ. ඔන්න ඕක ඔලුවට ගන්න. එතකොට දැන් අපෙන් අහන්නේ එහෙමනම් අපිට කියන්නේ කිවෙනියද? යට තියෙනවා 10 වෙනියා දෙපස. ඒතකොට 10 වෙනියාගේ දෙපැත්තේ ඉන්නේ අපි මෙච්චර අඳින්න ඕනේ නෑ. 10 වෙනියාගේ දෙපැත්තේ ඉන්නේ 10ට කලින් ආපු දෙකෙන් බෙදෙන එක්කෙනා 8. හරි?
10න් පස්සේ එන දෙකෙන් බෙදෙන එක්කෙනා 12. එහෙනම් 8යි 12යි. හරිනේ? උත්තරේ 8යි 12යි. පිළිතුර එහෙනම් අංක 1. මම හිතන්නේ ගැටලුවක් නැතුව ඇති මේ කියන කතාව හරියට තේරුම් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. වෙනස් වූ නව විභාග රටාවටම ජාතික විභාගය හා සර්ව සම ලෙසින් ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක කුමාර ජනප්‍රිය ගුරුතුමන් සම්පාදනය කළ මහා ශිෂ්‍යත්වය උදෙසා ලංකාවේ නිර්මාණය වන විශිෂ්ටතම විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍ර පෙළ සමතා විභාග පෙරහුරුව 2025 නිකුත් වූ වගයි 1 සහ 2 පත්‍ර 20ක කට්ටල 10ක් ජාතික විභාගයේ ලෙසින්ම එකිනෙකට වෙනස් නව ආරක ප්‍රශ්න පත්‍ර පෙළක් සියලුම ප්‍රශ්න පත්‍ර ඊටාම සරල ලෙස විස්තර කරන වීඩියෝ පෙළක්ද සමගින් ඊටාම උසස්ම මුද්‍රණයකින් නිර්වුල් පිළිතුරු පත්‍ර සමග විශේෂ වට්ටම් මිල රුපියල් 800යි මේ සමගම සිංහල දෙමළ ඉංග්‍රීසි සියල්ල ඇතුළත් පහේ අත්පොත විශේෂ වට්ටම් මිල රුපියල් 300යි නිවසටම ගෙන්වා ගැනීමට 076 282 29 076 199 12 WhatsApp කරන්න. මේක අර හොරකම් කරපු ප්‍රශ්නයක් නේද? හොරකම් කරපු ප්‍රශ්නයක්. මේකේ ප්‍රශ්නේ බොහොම හොඳ ප්‍රශ්නයක්. කිසි ගැටලුවක් නැහැ. ප්‍රශ්න ගැන අපිට ගැටලු නැහැ. රයිට්. මේක කණ්ණාඩි ප්‍රතිබිම්බ අපි දන්නෝනේ. දැන් මේක මේ වැටේ එහා පැත්තේ. වැටේ එහා පැත්තෙන් ගිහිල්ලා බැලුවම අපිට පේන්නේ මේකේ කණ්ණාඩි ප්‍රතිබිම්බයක්. අපි දන්නෝනේ වීදුරුවක එහා පැත්තෙන් බැලීම. ඊළඟට කඩදාසියක එහා පැත්තෙන් පේන එක. ඒ වගේම කඩදාසියක ලියලා නවලා දිගෑරීම. කණ්ණාඩියෙන් බැලීම මේ ඔක්කොම එකයි. හැබැයි මෙතන වෙනසකට තියෙන්නේ මේ වැටේ එහා පැත්තෙන් බැලුවම මේ අපිට මේ ඇන පේන්නේ නැහැ. අපිට පේන්නේ අර යට තියෙන ලීපටි උඩට ඇවිල්ලා උඩ තියෙන ලීපටි යටට ඇවිල්ලා. මොකද වැටක් වුණාම ලී දෙකක් හේතු කරාම දෙපැත්ත මාරු වෙන්නේ. ඒ අර හැඩතල එකයි. එතකොට අපි යමු කතාවට. මේක දෙපැත්ත මාරු වුණාම ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න මේ සිදුර යන්නේ ඈතට. අනික කොටස ළඟට නැත්තම් පොඩ්ඩක් ඉතින් ලාවට වුණාම දාගන්න. එතකොට මේ මෙන්න මෙහෙම සිදුර ළඟට වැටෙන්න බෑනේ. එහෙම වැටෙන්න බෑ. ඈත දේ ඈතට ළඟ දේ ළඟට. එහෙමනේ සාමාන්‍ය කණ්ණාඩි ප්‍රතිබිම්බ ක්‍රමේ. එතකොට මේ තුන්වෙනි උත්තරේ වෙන්න බෑ. දැන් දෙවෙනි 1 2 2 එක වාගේ. ඒ දෙකේම අපිට හැඩය ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ දෙකේ ඇත්තටම කණ්ණාඩි ප්‍රතිබිම්බ දෙක සමානයි. තියෙන්නේ මේ රීපපටි දෙක සකස් නැත්නම් මේ හරස් පටි සකස් වෙච්ච විදිය ගැන. දැන් බලන්න මෙන්න මෙතන මේ පටියට යටින් තමයි ඈත පටිය තියෙන්නේ. එතකොට ඒක සකස් වෙනකොට මේ අපිට මේක සකස් වෙන්න ඕන මේ ළඟ පටිය මෙතන උඩ වෙන්න ඕන අනිත් පටිය යට එන්න ඕන. ඒ කියන්නේ ඈත පටිය ඈතට වැටෙන්න ඕන. එතකොට දැන් මේකේ එහෙම නැහැ. මේකේ බලන්නකෝ. මෙන්න මේකේ මේ ළඟ පටිය යට ඈත පටිය උඩ එහෙම වෙන්න බෑ. පිළිතුර අංක 1. පිළිතුර අංක 1. මොකද අනිවාර්යයෙන්ම ওই විදියට තියෙන්න ඕන. පැහැදිලි නේද? පැහැදිලි නේද වැඩේ? කණ්ණාඩි ප්‍රතිබිම්බේ නිවර්දිව හරියටම අවබෝධ කර ගැනීම තියෙන. අපි ඒකදි කරේ මොකද්ද? ටිකක් ඈත උත්තරේ අයින් කළා අනිත් දෙන්න සමීපව නිරීක්ෂණය කළා පිළිතුර ගත්තා අංක 1. හරි. අපි යනවා ඊළඟ කතාවට. මේකත් ටිකක් පැහැදිලි කරගන්න අපහසු ප්‍රශ්නයක් ඕගොල්ලොන්ට සමහර විටක. නමුත් මේකෙදි මෙහෙම මම ඔබට ක්‍රමයක් යෝජනා කළා. මම නැවත වැඩිපුර දේවල් කියන්න යන්නේ නැහැ. අඳින්න කියලා. ප්‍රශ්නයක් කියවන්න තාවතාවක් කියවන්න අඳින්න පටන් ගන්න. තේරෙන භාෂාවෙන් අඳින්න. ඒ කියන්නේ Tamanට තේරෙන. කටුවැඩ කොලයක් නැතුව නම් මේ ෆස්ට් පේපර් ගැන හිතන්න යන්න එපා. මොකද හොඳම දේ තමයි පුතේ ඕනම දෙයක් ඔයගොල්ලෝගේ ජීවිතේත් ඕන දෙයක් සැලසුම් කරනකොට අඳින්න. දැන් මම දැන් ඕගොල්ලෝගේ ෆයිනල් සැලසුම හදනකොට මම කරයි කොලේකුයි පෑනකුයි අතර ගන්න එක. එතකොට මම ඩේට් ටික දාගන්නෝ ආදර්ශ විභාගෙ මෙතනට දානවා අතනට දානවා ඊළඟට කොහොමද දැන් පේපර් ක්ලාස් එක ඉවර වෙන්නේ කවදද අන්තිම ප්‍රෝග්‍රෑම් එක කවදද දැන් එතකොට මම මේ පේපර් ක්ලාස් එක එතන කරනකොට දැන් හතරේ පන්තියට මොකද වෙන්නේ ඒක නවත්තනවද වෙන ඔක්කොම ඇඳා කොලේක ඇඳා රයිට් ඒ කියන්නේ මම හැම විටම හැම ගොඩක් ආයතනවල පහත් එක්ක හතරේ පන්තියකුත් මගේ යනවා එතකොට ඕගොල්ලෝ ඩිස්ප්ලේ ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට හතරේ පන්තියකට වෙන දෙයක් තියෙනවා ඉතින් මේ වගේ ලොකු දෙයක් අපි මේ කියන්නේ ප්‍රායෝගික ජීවිතේ අපි දේවල් භාවිතා කරන විදිය. මට මේක හිතලා කරන්න බෑ. මට මේක හිතින් හිතාගෙන මෙහෙම කරනවා මම මෙහෙම කරනවා බෑ. කඩදාසි කොලයක් අරගෙන මම අනාගත ප්ලෑන් එක හඳින්න ඕනේ මම. ඒක මේකට මැච් කරලා මේක ඒකට මැච් කරලා එතකොට මේක මෙහෙම කරලා. ඉතින් ඒක තමයි මේ ප්‍රායෝගික බුද්ධිය. හරිනේ රයිට්. අපි යමු පුතේ.
33 අඳිමු. 33 තියෙන්නේ කතාව අපි තේරෙන විදිහට අඳිමු. එතකොට අපිට උත්තර එළියට එනවා ටක් ගාලා. ඍජුකෝණාශ්‍රාකාර ඉඩමක් තියෙනවා. මෙන්න ඉඩම මෙන්න. හරි අපි දන්නේ ඔය දිගපල්ල මුකුත්ම දන්නේ නැහැ. මේ ඉඩමේ තියෙනවලු යාබද පේලි දෙකත් යාබද තීර. තීර කියන්නේ තීර මේ අතටනේ තියෙන්නේ. මෙහෙම දැන් ඔය මෙහෙම. මෙහෙම පේලි මේ අතට. ඔය හැම අතටම පැල දෙකක් අතර තියෙන පරතරය මීටර් 3යි කියලා තමයි කියන්නේ. 3න් 3ට කියන්නේ 3න් 3 තමයි පැල හිටවන්නේ. අපි කියන මේකේ කියනවා පරතරය මීටර් 3ක් වනසේ ඉඩමේ පැල 35ක් සිටුවා ඇත. රයිට්. අපිට කමක් නැහැ. පැල ඔක්කොම මේක ඇතුලේ 35ක් හිටවනවලු. ඒකත් පැත්තකින් දාගමු. අතර පරතරය දැන් මේ මෙතන කෙළවරේ පැලයක් හිටවුවොත් මෙතන 3යි. මෙතන කෙළවර එකක් හිටවුවොත් 3යි. ඉතින් ඒ විදිහට 3 මේ කොනකින් පටන් ගත්තොත් 3 යන්නේ. අපි ඒක 35 අපි තාම මැනේජ් කරගන්න දන්නේ නැහැ. ඔක 35 කොහොම බෙදෙනවද? දිගපල්ල දන්නේ නැහැ නේ. ඉතින් අපි දන්නේ නැහැ. දන්න ටික තමයි කරගෙන යන්නේ. එම පැල සිටුවා ඇති සීමාවට සිට ඉඩමේ මායිම තෙක්. ඒ කියන්නේ මේ පැල මේ බෝඩ් එකේ තියෙන පැල හිටවපු සීමාව තමයි මම මේ ඇඳලා තියෙන්නේ. ඒ ඉඩමේ මායිම තෙක්. මේ ඉඩමේ මායිම වෙනකන් මෙන්න මෙහෙම මේ මායිම. මේකේ මායිම වෙනකන් මීටර් දෙකක් පළල පාරක්. ඒ කියන්නේ මේ මීටර් දෙකක්. වටේට ඉඩම වටේට නේ. ඉඩම වටේටම මීටර් දෙකේ පාරක් ඉඩම වටේටම පාරක් තියෙන මීටර් දෙකයි. මේක මීටර් දෙකයි මේ පැත්තෙනුත් දෙකයි මේ පැත්තෙනුත් දෙකයි. කතාව පැහැදිලිද? ඉඩමක් තියෙනවලු ඍජුකෝණාශ්‍රාකාර. රයිට්. ඉඩම වටේට මෙහෙම දැන් මම එතකොට බැලුවම දැන් ඕන ඉඩම ලොකු වුණා හොඳේ. මම කලින් ඇන්දි ඉඩමේ පැල හිටවපු සීමාව. රයිට්. නැත්තම් ඕගොල්ලන්ට ඒක ඇඳලා පොඩි කරගතයි මම ඒක අනිත් පැත්තට. එතකොට මේ ඉඩම මේක තමයි. රයිට්. මේ තමයි ඍජුකෝණාශ්‍රාකාර ඉඩම. රයිට්. එතකොට ඒකේ වටේට මීටර් දෙකේ පාරක් දාලා ඇතුලෙන් තමයි පැල හිටවන්නේ. රයිට්. හරිනේ? මං ඉඩම ලොකු කරේ හොඳේ. ඕගොල්ලෝ නැත්තම් ලොකුවට ඇඳලා මැදට පැල ටික ගේන්න පුළුවන්. එතකොට වටේට දෙකක් අයින් කරලා තමයි ඊළඟට තමයි මේ තමයි පැල හිටවපු මාජින් එක. මේ පැල හිටවපු මාජින් එක. ඒ හිටවන්නේ 3න් 3 හිටවන්නේ. මේ පැත්තට 3න් 3 මේ පැත්තට 3න් 3. එතකොට මේ හිටවපු පැල 35 මේ පැත්තට 3න් 3 යන්න ඕන. මේ පැත්තට 3න් 3 යන්න ඕන. පැහැදිලිනේ? ඒක පැහැදිලිනේ? රයිට්. හරි. දැන් අපෙන් අහන කතාව තමයි මොකද්ද? මේ ඉඩමේ පළල. ඒ කියන්නේ අපෙන් අහනවා මේ ඉඩමේ මෙන්න මෙතන ඉඳලා මෙතනට දුර කොච්චරද? මෙතනින් එහාට මේ ගාන අපිට හදන්න බෑ. සරලව කියනවා නම් දැන් මේ ගාන මෙතනින් එහාට හදන්න බෑ. ඔතනින් එහාට හදන්න බෑ කියන්නේ ওই තොරතුරු වලින් අපිට මුකුත් කියන්න බෑ. ඉතින් අපි කොහොමද පළලක් කියන්නේ? මේක 2යි මේක 2යි පැල 35යි 3න් 3 බෙදෙනවා. ඉතින් අපි කොහොම කියන්නේ? දැන් මෙහින් අපිට මේක කරගන්න විදියක් නැද්ද? දැන් මෙතනින් එහාට යන්න නම් අපිට තොරතුරක් තව ඕනේ වෙනවා. මේ මදි. මෙහෙම කියන්න බෑ. මොකද්ද අපි දැන් ගන්න තොරතුර? අපිට දෙන තොරතුර මොකද්ද? අපිට දැන් තව තොරතුරු ඕනේ. මේ කියපු පැල 35ෙනුයි 3න් 3 කතාවෙනුයි දෙපැත්ත දෙකේ වටේට යන දෙකේ පාරෙනුයි අපිට පළල කියන්න බෑ. පළ අපි දන්නවා මේ පැත්තෙන් දෙකක් අහු වෙනවා මේ පැත්තෙන් දෙකක් අහු වෙනවා. මැද්ද ගැන තීරණයක් කරන්න අපිට එක්ක මේ පැත්තට කීයක් දානවද ඒ මුකුත් කියලාත් නැහැ. ඉතින් අනුමාන කරගන්න පුළුවන් 35 බෙදන් එහෙම ඒක ඉතින් අපි දන්නේ නැහැනේ මේ කොච්චරද කියලා. හැබැයි මොකද්ද අපිට දැන් ඕන තොරතුර? දැන් අපිට තව තොරතුරක් ඕන මොකක් හරි. තොරතුර ඔය ප්‍රශ්නය ඇතුලේ තියෙනවා. කොහෙද තියෙන්නේ? ප්‍රශ්නය ඇතුලේ දීලා තියෙනවා. කොහෙද තොරතුර තියෙන්නේ? ප්‍රශ්නය ඇතුලේ තියෙනවා. කොහෙද තියෙන්නේ? තියෙන තැන තමයි මං අහන්නේ. කොහෙද තියෙන්නේ? තියෙන්නේ කොහෙද? තියෙන්නේ උත්තරවල. තියෙන්නේ උත්තරවල. මෙතනින් එහාට අපි උත්තර. ඕගොල්ලන්ට මේක අන්දම තේරෙන්නේ මේක පුදුම ලේසි ගානක්. මෙච්චරයිනේ උත්තර 3යිනේ තියෙන්නේ. මොකද උත්තර 3 පැත්තකින් ලියාගමු. 14යි 16යි 19යි. 14යි 16යි 19යි. හරිද? මෙච්චරයිනේ කතාව. ඕගොල්ලෝ මේ 14යිනේ. අපි ඒ කියන්නේ අපි හිතුව මේක 14යි කියලා. 14න් මේ පැත්තේ 2යි මේ පැත්තේ 2යි අයින් කරන්න. 14න් 2ක් අයින් කරාම කීයේ? අඩු කරන්න. 14ේව මේ 14න් දෙකේව 2ක්. දෙකේව 2ක් කියන්නේ 4ක්. 2යි 2යි 4ක්. 4ක් අඩු කරාම කීයේ? 10යි.
ඒ කියන්නේ ඒ 14 නම් ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ පළල 10යි මේක 10යි. පැල සිටවපු සීමාව 10යි. පුළුවන් ද 10 3 3 වට බෙදන්න. සිටවන්නේ 3 3 නම් 10 3ට බෙදන්න බෑ. ඒ කියන්නේ අර උඩින් යටින් තියෙන පාර අයින් කරාම ඉතිරි ටික 3ට බෙදන්න. ඒ කියන්නේ පැල සිටවපු සීමාව 3ට බෙදන්න පුළුවන් හැබැයි 3ට බෙදන්න බෑ. උත්තරේ ඒක නෙවෙයි. එහෙනම් අපි ඊළඟ උත්තරෙන් අඩු කරමු. 16න් 4ක් අඩු කරාම කීයද? 12යි. 12යි. 12 3ට බෙදන්න පුළුවන්. 12 3ට බෙදන්න පුළුවන්. කොහොමද බෙදන්නේ? 3ට බෙදත හැකි. ඔන්න 12 3ට බෙදනවා කොහොමද? 4යි. කෑලි 4කට බෙදන්න පුළුවන්. කොටස් 4කට බෙදන්න පුළුවන්. අපි පැල හිටවනවා. පැල 1යි 2යි 3යි 4යි 5යි. මේ අතට පැල 5යි 3 3 5යි. මේ පැත්ත 2යි මේ පැත්ත 2යි. හරි 16යි. පැල 5යි. එතකොට පැල 5 ගානේ හරියට මේ පැත්තට පුළුවන් 7ක්. 7 වරක් 5 35යි. අවුලක් නැහැ. පැල 5 ඊළඟට අපි අනිත් එකත් බලමු. මේකෙනුත් 4ක් අයින් කරමු. right? මේකෙනුත් 4ක් අයින් කරමු. 19. 19න් 4ක් අයින් කරාම කීයද? 15යි. 15වත් 3ෙන් බෙදන්න පුළුවන්. හරිනේ? 15වත් 3ෙන් බෙදන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ හදලා බලන්න ඒ බෙදලා එනකොට මොකද වෙන්නේ අපිට? අනිත් දැන් මේ පැත්තට 5යි මේ පැත්තට 7යිනේ. එතකොට අනිවාර්යෙන් මේ පැත්තට දාන ප්‍රමාණයට වඩා පැල මේ පැත්තට දාන්න ඕනේ. එතකොට මේ පැත්තට 5යි මේ පැත්තට 7යි 35යි. හැබැයි අනිත් උත්තරේ දැම්මොත් වෙන්නේ මොකද්ද? ඕගොල්ලන්ට මේ පැත්තට පැල වැඩි මේ පැත්තට පැල අඩු වෙනවා. එහෙම වුණොත් උත්තරේ ඔක හදලා බලන්න. මම වෙලා ගත නිසා දන්නේ. එතකොට ඒක පළල වෙන්නේ නැහැ. පළල ප්‍රමාණය හොයන්න ඕන නම් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕන? මේ පැත්තට දාන පැල ප්‍රමාණය අඩුයි මේ පැත්තට දාන පැල ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. එහෙනම් පිළිතුරු අංක දෙක ඕගොල්ලන්ට පුළුවන් මේකත් දාලා හදලා බලන්න. right? පැල එතකොට ඒ ප්‍රමාණය දාලා කොටස් පාර දැම්මොත් මේ පැත්තට එනවා ඕගොල්ලන්ට වැඩි පැල ප්‍රමාණයක්. right? හරි. එහෙනම් පිළිතුර වෙන්නේ කීයද අංක? අංක 2. හරි. ඕගොල්ලෝ හදලා බලන්න. right? කල්පනා කරලා බලන්න ප්‍රශ්නයක් තියෙන අහන්න පුළුවන්. right? හරි. okay. පැහැදිලිනේ? ඉතින් පොඩ්ඩක් මේව කල්පනා කරන්න මේකේ අහන්නේ ඇත්තටම මෙච්චරයි. අර උඩ තියෙන දෙකයි යට තියෙන දෙකයි අයින් කරාම ඉතිරි ටික 3ෙන් බෙදනවද? 3ෙන් බෙදනවා නම් 3ෙන් බෙදුනට පස්සේ ඊළඟට මේක බලන්න පැල කීයක් දානවද? එතකොට අනිත් පැත්තට පැල 35ක් දුන්නේ අපිට. මේ පැත්තට 5යි නම් 5 වරක් කීයද? 7යි. එහෙනම් මේ පැත්තට ලැබෙනවා කීයක්ද? මේවා 7ක්. එතකොට 7යි. මේ පැත්තට 7යි. මේ පැත්තට පැල 7යි. මේ පැත්තට පැල 5යි. හරිනේ? right. එහෙනම් දිග පල්ල හරි. එහෙනම් ඒක තමයි පිළිතුර. right. ඔන්න අපි ගියා කතාවට ඊළඟට කල්පනා කළා ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා මට පෞද්ගලිකව දාන්න. මෙන්න ඊළඟ ප්‍රශ්නේ. මේක ගානක් හදන්න මුකුත් දෙයක් නැහැ. ටිකක් කල්පනා කරලා බලන්න තියෙන. මේ වගේම එකක් අපි ගිය අවුරුද්දේ ඕගොල්ලන්ට දැන් මම එවලා ඇති බලන්න මේ දැන් ගිය අවුරුද්දේ සමතා එක තමයි අප්ග්‍රේඩ් කරලා අපි මේ අවුරුද්දට අපි තව පේපර්ස් එක ටික එකතු කරලා ගියා. මොකද ගිය අවුරුද්දේ අන්තිමටම අපි පේපර් 5ක් නිකුත් කළා. ඒ පහ ඕගොල්ලොන්ගේ අලුත් 2025 සමතක ඇතුලේ තියෙනවා. ඒකේ තියෙනවා මේ જાතිය ප්‍රශ්නයක්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ විභාගයට ආසන්න මොහොතේදී අපි මේක කිව්ව මතකද බොරු කතාවක තියෙනවා. බලන්න ඔයගොල්ලෝ සමත කරපු අය දන්නෝ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අපි කරලා යවුවේ ගෙදරදී දරුවන්ට. හරිනේ? මේ හා සමාන ප්‍රශ්නයක් කරලා යවුවේ. බලන්න මේකේ මොකද්ද කියන්නේ. මේකේ තියෙනවා අද කුෂාන්ගේ උපන්දිනයයි. අද කුෂාන්ගේ උපන්දිනය කියලා තුසිත් කියනවා. නෑ අද දෙව්මිගේ උපන්දිනය. දෙව්මිගේ උපන්දිනය කියලා කුෂාන් කියනවා. කුෂාන්ගේ උපන්දිනය ඊළඟට කුෂාන් කියනවා. මේ මෙසර දෙව්මි කියනවා කුෂාන්ගේ ප්‍රකාශය වැරදි. මෙයා කියන එක වැරදි කියලා කියනවා. හරි. දැන් අපේ නිකන් ඔළුව විකාර වෙන මේ කතාව අහන් ඉඳලානේ. මේ ටික අහනකොට අපිට නිකන් ඔළුව අවුල් වෙනවා වගේ ගතියක් එනවා. මේ ටික අහනකොට නේද? හරි. නෑ අවුල් වෙන්න එපා. ප්‍රශ්නයක් කරගන්න එපා. මොම වෙනෝනේ අපිත් ඔහොම කියන ඒවා තියෙනෝනේ. මේවායේ නෙක්ටයිගේ ප්‍රකාශය පමණක් වැරදි නම් එක්කෙනෙක් කියන එකක් විතරක් වැරදිලු. තිදෙනාගේ නෙක්ටයිගේ පමණක් උපන්දිනය එදිනට යෙදී නැත්තම් මේක කාගේද? එක්කෙනෙක් වැරදිලු. හැබැයි ඔය තුන් දෙනාගේ කාගේ හරි උපන්දිනේ තියෙනවලු. දැන් තුන් දෙනාම එක එක දේවල් කියන්නේ බලමු අපි කතාව. අපි හිතමු නිකන් පටන් ගමු මුලින්ම. අපි හිතමු
මේ තුසිත කියන්නේ බොරු කියලා. තුසිත කියන්නේ බොරු. තුසිත කියන්නේ බොරු නම් අපි හිතමු තුසිත කියන්නේ බොරු. right? එයාගේ ප්‍රකාශය වැරදි නම් අනිත් දෙකම හරි වෙන්න එපයි. අනිත් දෙකම හරි වෙන්න ඕන. හරි වෙන්න පුළුවන්ද? තුසිත කියන කෙනාගේ ප්‍රකාශය තුසිත කියන කෙනාගේ ප්‍රකාශය වැරදි නම් අනිත් දෙකම හරියන්න පුළුවන්. හරියන්න බෑනේ පරස්පරයිනේ. නෑ නෑ අද දෙව්මිගේ උපන්දිනය කියලා කියනවා. එහෙනම් දෙව්මි කියන්නේ බෑ. ඔව් මගේ උපන්දිනය කියලා. දෙව්මි කියනවා කුෂාන් කියන එක වැරදිලු. එතකොට ඒක පරස්පරයිනේ දැන්. කුෂාන් කියන එකයි දෙව්මි කියන එකයි දෙක විරුද්ධයි. එතකොට උපන්දිනයක් තෝරගන්න බෑ. එතකොට පැහැදිලි අපිට කවුද ඔය කුෂාන් කිය කවුද මේ තුසිත කියන එක නෙමෙයි වැරදි ප්‍රකාශය. ඒක වැරදි ප්‍රකාශයක් නෙමෙයි. ඒක වැරදි ප්‍රකාශයක් නෙමෙයි. right. අපි හිතමු ඊළඟට වැරදි ප්‍රකාශය කියන්නේ කුෂාන් කියලා. කුෂාන් වැරදි ප්‍රකාශයක් කියනවා නම් අපි හිතමු යා කියන්නේ වැරදි ප්‍රකාශයක්. එතකොට තුසිත කියනවා අද කුෂාන්ගේ උපන්දිනය. ඔව් අද උපන්දිනය කුෂාන්ගේ උපන්දිනය. ඕකේ. එතකොට කුෂාන් කියන එක වැරදි නෑ නෑ අද දෙව්මිගේ උපන්දිනය. එතකොට කුෂාන් කියන්නේ වැරදි. ඒක කෙලිම අයින් කරන්න. එතකොට කුෂාන් කියන එක අදාළ නෑ. තුසිත කියන උද කුෂාන්ගේ ප්‍රකාශය වැරදි. ඔව් කුෂාන්ගේ ප්‍රකාශය වැරදි කියන එක හරි. එතකොට දැන් කුෂාන්ගේ ප්‍රකාශය ඇත්තටම වැරදි කියලා අපි අයින් කරොත් දෙව්මි කියන්නේත් ඇත්ත කුෂාන් වැරදිනේ. ඒකත් සත්‍ය වෙනවා. එතකොට තුසිත කියන එකත් සත්‍ය වෙනවා. ඒ අනුව අද කුෂාන්ගේ උපන්දිනේ තමයි. එතකොට කුෂාන්ගේ ප්‍රකාශය වැරදි වෙන්න පුළුවන්. right? කුෂාන්ගේ ප්‍රකාශය වැරදි වෙන්න පුළුවන්. එහෙම වුණොත් දෙව්මි කියන්නේ ඇත්ත කුෂාන් වැරදි. ඔව්. ඒ වගේම තුසිත කියන්නේ ඇත්ත අද කුෂාන්ගේ උපන්දිනේ කුෂාන්ගේ. ඒක හරි වගේ. බලමු අපි ඊළඟට තුන්වෙනි එක්කනත් කතා කරලා. කුෂාන්ගේ ප්‍රකාශය වැරදි. එතකොට ඒ කියන එක වැරදියන්. එතකොට කුෂාන් කියන එක වැරදි. කොහොමත් වැරදි. එහෙනම් ඉතින් තුසිත කියන එක තමයි නිවැරදි. හරිද? හරිද? එතකොට ඔන්න ඔය විදිහට උපන්දිනේ වෙන්න පුළුවන් කුෂාන්ගේ. මොකද මේ තුන් දෙනාගේ ප්‍රකාශ අතුරින් පුතේ අනිවාර්යයෙන්ම ඉවත් කරොත් වැරදි ප්‍රකාශය ගැලපෙන්නේ අනිත් දෙකත් එක්ක උත්තරේ තුසිත කියන එක තමයි එතකොට නිවැරදි. ඒකම සනාථ කරනෝ දෙව්මිත් කුෂාන්ගේ ප්‍රකාශය වැරදි කියලා. ඒ අනුව උත්තරේ අද තියෙන උපන්දිනේ කුෂාන්ගේ තමයි. හරිනේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔතන බොරු කියන කෙනා අපින් ඇහුවොත් වැරදි ප්‍රකාශය කවුද කියලා ඇහුවොත් වැරදි ප්‍රකාශය වෙන්නේ මෙන්න මේ කුෂාන්. right? කවුරු ඇහුවොත් මෙතන වැරදි ප්‍රකාශය කරන්නේ කුෂාන්. එතකොට ඒ ප්‍රකාශය වැරදි. එතකොට දෙව්මි කියන කතාවත් ඇත්ත ඒකත් වැරදි. ඒ අනුව උත්තරේ කුෂාන් අද කුෂාන්ගේ උපන්දිනේ තමයි. හරිනේ? right. උත්තරේ එන අංක 3. කුෂාන්ගේ උපන්දිනේ. ළමයි 43 දෙනෙකු ඉන්න කණ්ඩායමක 7 දෙනා බැගින් right. පන්තියේ ගෑනු ළමයි 7 දෙනා බැගින් පිරිමි ළමයි 5 දෙනා බැගින් වෙන්වෙන්ම කණ්ඩායම් ගත වෙද සියලුම දෙනා කණ්ඩායම් ගත වේ නම් ගැහැණු ළමයි කණ්ඩායම් කීයක් තිබේද? right. අපි හදමු කතාව. right. දැන් මේක අඳින්න තියෙන්නේ කතන්දරේ. අපි ගන්න පොත පෑන අරගෙන අඳින්න 35 කොහොම ඉන්නේ 43 දෙනයි පන්තියේ. right. පටන් ගනිමු කතාව. පන්තියේ ළමයි 43යි මේක හොඳට අඳින්න චිත්‍රයක් වගේ. දැන් ඕගොල්ලන්ට අර කලින් ප්‍රශ්නෙත් ඕනනම් ඇඳගෙන පොඩ්ඩක් කොලයක් අරගෙන ලියාගෙන කරන්නත් පුළුවන්. right. මෙන්න 35 වෙනි ප්‍රශ්නය 35 පන්තියේ ඉන්නේ ළමයි ඔක්කොම අපි අඳිමු කතාව. ලස්සනට අඳිමු කතන්දරේ මෙන්න කතාව 35. ළමයි 43 දෙනෙක් ඉන්න ඔක්කොම ළමයි 43යි. එතකොට ගැහැණු ඉන්න පිරිමි ඉන්න අපි දෙපැත්තට දාගමු. ගැහැණු ළමයි 7 දෙනා බැගින් අපි ගැහැණු ළමයි මේ පැත්තට දානවා පිරිමි ළමයි මේ පැත්තට දානවා. ගැහැණු ළමයි 7 දෙනා බැගින් කණ්ඩායම් කරන්න ඕන. පිරිමි ළමයි 5 දෙනා බැගින් කණ්ඩායම් කරන්න ඕන. පන්තියේ සියලුම ළමයි කණ්ඩායම් ගත වේ නම් එතකොට ගැහැණු ළමයි 7 ගානේ පිරිමි ළමයි 5 ගානේ බෙදුවම 43 බැලන්ස්. ගැටලුවක් නැහැ. අන්න එහෙම වෙනව නම් අපෙන් අහනවා මොකද්ද? අපෙන් අහනවා ගැහැණු ළමයි කණ්ඩායම් කීයක් තියෙනවද? මෙච්චර යන කතාව උත්තර 3ක් තියෙනවනේ. එතකොට අපි බලනවා 7 ඒවා එක්කෝ 2යි නැත්තම් එක්කෝ 7 ඒවා 3යි
නැත්තම් එක්ක 7 ඒව 4යි. කියන්නේ මේ තමයි උත්තර තුන. ඔය උත්තර තුන මම දැම්මේ. රයිට්. ඕක ආයි කතන්දරයක් නෑ. එක්කෝ ගෑමු ළමයි 7 වානේ 2. එතකොට දැන් උත්තර හරියට හදා ගන්න. 7 වරක් 2 14යි. 7 වරක් 3 21යි. 7 වරක් 4 28යි. දැන් ඕගොල්ලන්ට පැහැදිලි කතාව වෙන්න ඕන විදිය මොකද්ද? මේ තමයි උත්තර තුනට අදාළ ගැහුව ළමයි ප්‍රමාණ. පළවෙනි එකේ කණ්ඩායමේ එතකොට ඕගොල්ලෝ බලන්න පළවෙනි එකේ අපි 14ක් අයින් කළොත් අපිට පිරිමි ළමයින්ට කී දෙනෙක් ඉතුරු 43න් 14ක් අයින් කළා. අපි මේ 5 කියන කතාව පැත්තකින් තියාගමුකෝ. 5 බැගින් කණ්ඩායම වෙනවා කියලා. මේක 7 බැගින් කණ්ඩායම වෙනවා. දැන් මට කියන්න 43න් 14ක් අඩු කළා කීයද උත්තරේ? ටක් ගාලා හදලා මට කියන්න. 43න් මේ 21 අඩු කරාම කීයද උත්තරේ? 43න් මේ 28 අඩු කරාම කීයද උත්තරේ? මේ එක එක අවස්ථාවලදී මේ ප්‍රමාණ තුනට අදාළ ගැහුණු ළමයි ගාන මුළු ළමයි ගානෙන් අඩු කරන්න. අඩු කරාම මේ පැත්තට උත්තරේ එනවා. ඒ උත්තරේ පහෙන් බෙදන්න පුළුවන් වෙනවා. ගානට බෙදෙනවනේ. උත්තරේ හදන්න ටක් ගාලා. 43 ටක් ගාලා අඩු කරන්න. 43 14න් අඩු කරලා උත්තරේ දාන්න. ටක් ගාලා මේ උත්තර තුන දාන විනාඩියෙන් මට 43න් 14ක් අඩු කරන්න. 43න් 21ක් අඩු කරන්න. 43න් 28ක් අඩු කරන්න. උත්තර තුන දාන්න ඉක්මනට දාන්න. දැන් මං අහනවා කීප දෙනෙක්ගේ. නැත්තම් දැන් මේක බණ අහන වගේ අහන් ඉඳලා වැඩක් නැහැ නේ. හදන්න ගාන. හරිම ලේසි ප්‍රශ්නයක්. ගෑවු ළමයි 7 බැගින් කණ්ඩායම් වෙනවා. මෙන්න උත්තර 3. එතකොට ගෑවු ළමයි ප්‍රමාණ 3. ඒකට අදාළව පිරිමි ළමයි ප්‍රමාණ 3 හොයන්න. ඒක පහෙන් බෙදෙන්න ඕනේ. හරියටම කණ්ඩායම් වෙනවනේ. ඉතුරු වෙන්න බෑ. ඉතුරු වෙන්න බෑ කියන්නේ හරියටම මේ කණ්ඩායම් මේ ටික 7න් බෙදෙන ප්‍රමාණයක්. මේක 5න් බෙදෙන ප්‍රමාණයක්. එච්චරයි. කීයේ? තුග්ගල දාන 3ක් ඔය දාන්න කට්ටිය රයිට් ගුඩ්. බලමු දැන් කවුද කට්ටියගේ ඔය දාලා තියෙනවා රයිට් බොහොම හොඳයි. සමහර අය කලබලයට වැඩේ වරද්දගෙනනේ. අනේ 43න් අඩු කරන්නත් බෑද? හරි. රයිට්. දාන්න මං ටක් ගාලා ඉක්මනට. රයිට්. රයිට් උත්තර 3 වට එනවා. ඔන්න මම හදනවා රයිට්. අඩු කරලා දාන්න 29යි ඊළඟට කීයද? 22යි ඊළඟට කීයද? 15. දැන් කියන්න මට උත්තරේ මොකද්ද? දැන් කියන්න උත්තරේ මොකද්ද? කට්ටියම කියමු. උත්තරය පහෙන් බෙදෙන එක මොකද්ද? මෙයා පහෙන් බෙදෙන්නේ නැහැ, මෙයා බෙදෙන්නේ නැහැ, මෙයා බෙදෙනවා. උත්තරේ 3. එච්චරයි කතාව. ඔන්න ඔච්චරයි තියෙන. හරිම ලේසි. හරි සරලයි. ඉතින් ওই ටික අඳින්න. ඔය ටික අඳ ගමන් උත්තරේ එනවා. ඊළඟ එක හරිම ලේසි ප්‍රශ්නයක්. ඒකත් මොකද ඕගොල්ලෝගේ අර කලින් තිබිච්ච PDF එක පැහැදිලි නැහැ. ඒකෙන් නම් ඒක හදන්න කීයටවත් බෑ පුතේ. මේකෙන් හදන්න පුළුවන්. දැන් මට chat ගොඩක් ආවා. හරිනේ. 29යි 22යි 15යි රයිට් ගුඩ් ගුඩ්. හරි හොඳයි. හරි. ගොඩක් අය මට දාලා තිබුණා. හරි පුතේ. ඒකට දාලා ඔන්න යස් උත්තරේ හරි. රයිට් හරි. ඕකේ ඕකේ. උත්තරේ 3 එහෙනම් පැහැදිලි. උත්තරේ 3 හොයාගත්ත විදිය පැහැදිලි. හරි ඔන්න බැටියෝ අපි ඊළඟ එකට යනවා. මේකේ තියෙන්නේ මෙහෙම කතාවක්. මෙන්න මෙහෙම කතාවක් තියෙන්නේ. වැඩිම ප්‍රදේශයක් අඳුර කරලා තියෙන. තාම ලේසි ප්‍රශ්නයක් පුතේ. ඕගොල්ලන්ට දැන් පේනව නේද? මේක මේ ක්ලියර් එකක්. අර කලින් එකේ නම් පෙවුන්නේ නැහැ මොකුත්. දැන් ඔන්න මේක පැහැදිලි. මම තාචුට මේක ලොකු කරලා ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේන් බලන්න පුතේ කතාව. මෙච්චරයි. හරිම ලේසි. මොකද කරන්නේ? ඕගොල්ලෝ ගණන් කරන්න. හැබැයි මේක මේ වටපිටාවේ ඒව මේව කූටු ගන්න එපා. මොකද මේක උත්තරනේ. ඒ නිසා ලාවට මේව කළා පස්සේ ඕගොල්ලෝ මකලා දාන්න. දැන් බලන්න මෙන්න මෙහෙම කරන්නකෝ. මේ දෙක මේ භාග දෙක එකතු වුණාම එක කොටුවක් හැදෙනවනේ. මෙතන එක කොටුවයි. ඊළඟට මේ භාග දෙක එකතු වුණාම එක කොටුවක් හැදෙනවනේ. එතකොට මේ T අකුර වගේ තියෙන එකේ කොටු දෙකයි. මෙතන කොටු දෙකයි. පේනවද ඕගොල්ලන්ට? මෙතන කොටු දෙකයි මෙතන කොටු දෙකයි. ඔක්කොම කොටු 8යි. එකඟයි නේද මාත් එක්ක? 8යි. හරි. දැන් ඊළඟ එකට යන්න. දැන් ඊළඟ එක නිකන් මෙන්න මෙහෙම නිකන් දෙකට බෙදාගත්තම මෙහෙම ඕගොල්ලන්ට පේනව නේද මේ කෑලි දෙකක් එකතු කරා. මේ ඇත්තම කියනවා නම් ඔය එක කොටුවක පාට වෙලා තියෙන භාගයයිනේ. ඒ කෑලි දෙක එකතු කරාම ෆුල් එකක් හදා ගන්න පුළුවන්. මෙතන එක කොටුවයි. ඒ කියන්නේ ඔය නිකන් ඔය ත්‍රිකෝණ දෙකක් නේ තියෙන්නේ. ඒ ත්‍රිකෝණ දෙකම එකතු කරාම එක කොටුවයි. එතකොට මෙතන එක කොටුවයි, මෙතන එක කොටුවයි, මෙතනත් එහෙමයි. හොඳේ. ඕගොල්ලෝ මේ තියෙන විදිය ඕනනම් මේව කරලා බලන්න. මේ කෑල්ල මෙතන දාලා හදා ගන්න පුළුවන් එක කොටුවක්. ඔය දැන් මේකේ තියෙන හරියට මේ බලන්න 4න් එකක් තියෙන්නේ. හරි. රයිට්. 4න් එකක් තියෙන්නේ. මෙන්න මෙහෙම මේ 4ට බෙදලා කෑල්ලයි පාට වෙලා තියෙන හරියට මොකද? මෙහෙම 4ට බෙදලා කෑල්ලක් පාට වෙලා තියෙන. රයිට්. ඕන විදියකට බලන්න හදලා. රයිට්.
හතරෙන් එක එතකොට ඔක්කොම එක එක තියෙන එකයි. මෙතන එක කොටුවයි. මෙතන එක කොටුවයි මෙතන එක කොටුවයි. කීයද ඔක්කොම? 1 2 3 4 5 6 7 7යි. එතන 7ක් තියෙනවා. ඊළඟට එහා පැත්තට යන්න. ඒක නම් හරියටම පේන වැඩේනේ. හරියටම හතරෙන් එකයි තියෙන්නේ මේ. හතරෙන් එක ඒවා හතරක් තියෙන. ඒ කියන්නේ එක කොටුව. ඒක නම් බැලුමටම පේනවනේ නිකන්. ඔක තල්ලු කරන් මූල්‍යකට ගිහින් දැම්ම නේද? මේක තල්ලු කරලා ගිහිල්ලා මේ මූල්‍යකට දාත හැකිනේ. දැම්මම එක කොටුවයි. එහෙනම් කොටු තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. එයාගේ කොටු 6යි. එහෙනම් ඔක්කොම කීයද පුතේ? ඔන්න දැන් පැහැදිලි වැඩේ. වැඩිම ප්‍රමාණයක් අඳුරගලා තියෙන්නේ අංක 1 කොටු 8ක් අංක 1. හරිනේ. ඒක නම් ලේසි එක හදලා ගන්න පුළුවන් තරම් බොහොම සරල ප්‍රශ්නයක්. සරල ප්‍රශ්නයක්. මම හිතන එක පැහැදිලි ඇති කියලා. හරිනේ රයිට්. යස් හරි. මම හිතන උත්තරේ පැහැදිලි. ඔන්න ඊළඟ එකත් හරිම ලේසි පුතේ බලා ගන්න ඊළඟ එකත් බොහොම ලේසිම ලේසි ප්‍රශ්නයක්. අපෙන් අහන්නේ මේගොල්ලෝ මේ තියෙන්නේ අර අපි අර හිටපු ගමන් අපේ ඉස්කෝලේත් එහෙම කරනවනේ. ඔය ලොකු ෆොටෝ එකක් බැච් ෆොටෝ එකක් අපේ මොන්ඩිසෝරියේ බැච් ෆොටෝ එක ගන්නකොට ඒ ෆොටෝ ගන්න මාමල ඉස්සර කරපු ක්‍රම කීපෙක් එක්කෙනා තනි තනියෙන් අරගෙන එකතු කරනවා. නැත්තම් දිගට පේලියට ඉන්න කියලා එයා ළඟ ළඟ කෑලි ගහනවා. මේ 5 දෙනෙක් ගහනවා ආයි තව ටිකක් මෙහෙම ගහලා පස්සේ ජොයින් කරනවා. අන්න ඒ වගේ වැඩක්. මෙතන 9 දෙනයි ඉන්නේ. හැබැයි 12ක් පේනවා. ඒකට හේතුව එක්කෙනෙක් අනිත් එකෙත් ඉන්නවා. දැන් මේ එහෙම ඉන්න ටික යාග කරගමුකෝ. මෙයා මෙතනට සෙට් වෙන්නේ. මේ ආන්න. මෙයා මෙතනට සෙට් වෙනවා. පේනව නේද? අන්න අර තරු තියෙන එක කියලා මෙයා මෙතනට සෙට් වෙනවා මේ. එක පේලියට ඉන්නේ. අර එක්කලා එතකොට අපි දැන් ওই එකම જાතිය කට්ටිය එක උඩ එකට සෙට් කර ගන්න ඕන. හරි? දැන් කියන්නේ එතකොට පටන් ගන්න පුළුවන් දෙපැත්තෙන් ඔන්න දැන් ඔහම යා කරගත්තම දෙපැත්තෙන් සම්බන්ධ වෙච්ච නැති ආරම්භක එකක් ඉන්න. මෙන්න මෙයා තමයි අංක 1. B තමයි අංක 1. දැන් ඔන්න පටන් ගත්තා. එයාගේ අන්තිමයේ ඉන්න කොතනද? D වල. මෙන්න මෙයා අංක 2. ඊළාට එයාගේ අන්තිමයේ ඉන්න මෙන්න පුතේ පළවෙනි එකේ මෙන්න මෙයා අංක 3. හරි. උත්තර වලින් බලන්න පුළුවන්. ඊළඟට එයාගේ අන්තිමයේ ඉන්න ඊළඟේ අන්තිම එකේ මෙන්න මෙයා අංක 4. right. ඊළඟට මේ පැත්තෙන් කවුරුවත් නැහැ. මේ පැත්තේ end එක. මේ පැත්තේ ආරම්භක පැත්ත පැහැදිලි නේද? හරි. දැන් එහෙනම් පැහැදිලි. දැන් පිළිවෙල කියන්න. දැන් පිළිවෙල කියන්න පුළුවන්. B ඊට පස්සේ B ගේ අන්තිම එක්කෙනා D ගේ අන්තිම එක්කෙනා A ගේ අන්තිම එක්කෙනා C. හරි. එතකොට ගානට ෆොටෝ ටික සෙට් වෙනවා. හරි. ෆොටෝ ටික සෙට් වෙනවා. 9 දෙනා ඉන්නේ. 9 දෙනා ගානට පිළිවෙල සෙට් වෙනවා. මොකද මේ එකකින් අපිට ගන්න පුළුවන් ආරම්භකයේ 3යි. ඊට පස්සේ අපිට අනිත් හැම එකේම අර ඉන්නවා. එතකොට අපිට මේ 6යි 3යි ගානට සෙට් වෙනවා 9. හරිනේ. මොකද ආරම්භකයේ 3 දෙනා 3 දෙනාම ගන්නවා. අනිත් ඒවා එක්කෙනා අයින් කරාම ගානට සෙට් වෙනවා. එක උඩ එක වැටෙනවා. හරි නේද? මම හිතන්නේ ගැටලුවක් නැහැ. ඔක පොඩ්ඩක් ඕනනම් ඇඳ ගන්න කුරුටු ගාලා ওই විදිහට එතකොට ආයිත් බලන්න පුළුවන් වෙයි. හරි. යනවා ඊළඟ එකට. මේකත් හරිම ලේසි කතාවක්. ඔන්න ඔහොම ෂෙයා එකක් දාලාම කරගමු. මම කතාව කෙටියෙන් කියන්නම්. ඊට පස්සේ මම පොඩ්ඩක් මෙතන ලොකු කරලා දැන් තව පොඩ්ඩක් ලොකු කරලා මේ දෙන්න ළඟට ගන්නම්. ඔයගොල්ලෝ මේක කරලා ඉන්න කිව්වේ ඒක දැන් කරන්න බෑ පුතේ. දැන් මම කරනකොට කරන්න ගියාම මේ වැඩේ වැඩක් නැහැ. try කරලා ඔළුව එකක්ම පොඩ්ඩක් හදාගෙන ඉන්න. ඊට පස්සේ මම කියනකොට ඔයගොල්ලෝගේ ක්‍රමේ ඔයගොල්ලෝ හිතපු දේ මගේ අතර ඔයගොල්ලෝ වෙනසක් හදාගෙන මැච් කරගන්න. මම කතාව දැන් කියන්නම්. මේකයි කතාව. ඒ වාජනේ ඉස්සෙල්ලා කොහෙන්වත් අඳින පටන් ගන්න එපා. ඉස්සෙල්ලා සිද්ධිය අල්ල ගන්න. ඒ වාජනෙන් 4න් එකක් දානවලු මේකට. ඒ කියන්නේ එතකොට 4න් 3ක් දැන් අපිට කියන්නේ මේක තියෙන right. ඒ වාජනේ කිසියම් ජල ප්‍රමාණයක් හිස්ව තිබෙන B වාජනයට දමන ලදී. ඒ විට එක් වාජනේ 4න් 3. 4න් එකක් දානවා කියලා නේ. ඒ වාජනේ යම් ප්‍රමාණයක් B වාජනයට දැම්මම B 4න් 3යිලු ඒත් 4න් 3යිලු. දැන් මෙහෙම කරමුකෝ. මෙන්න මෙහෙම මේක බෙදා ගන්න 4ට. මෙන්න මෙයා බෙදා ගන්න 4ට. හරියට සමාන වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. හොඳේ. ඔන්න ඔය බෙදා ගන්න. මෙයාත් බෙදා ගන්න 4ට. හරි. මෙන්න 4ට බෙදා ගත්තා. රයිට් හරි. දැන් මොකද්ද කියන්නේ? ඒ වාජනේ යම් ප්‍රමාණයක් B ට දැම්මම දෙන්නටම 4න් 3යිලුනේ. ඒ කියන්නේ A ගෙන් අයින් උනේ කොච්චරක්ද?
ඒකෙන් අයින් වෙන්නේ 4න් එකක්. ඇයි 4න් 3ක් ඉතුරු වෙන්නේ බෑ. හරි. එතකොට A ටික B ට දැම්මම මෙන්න මේ A ප්‍රමාණය මේ ෆුල් පිරෙනවා මෙන්න මෙහෙම පිරෙනවා. මම ඒක එහෙම ගහන්නේ නැහැ කතයිනේ එතකොට. එතකොට කොහොම හරි මෙන්න මෙතනටම පිරෙනවා. අරයගේ 4න් 3න් මේ ටික ෆුල්ම පිරීලා යන ඕනෝ. එතනට පිරෙනවා. දැන් එතනත් ඉතුරු වෙලා තියෙන එතකොට 4න් right. දැන් අපි මෙහෙම වැඩක් කරමුද? මේකට අගයන් දාගමු. අපි හිතමු මේ පොඩි එක්කෙනාගේ කෑල්ලක් 10යි කියලා. 10යි 10යි 10යි. හරි. එතකොට මේ පැත්තෙන් ඇවිත් තියෙන කීයයිද 30යිනේ. 4න් 3ක් පිරලා ඔය පිරලා තියෙන. 10ව 3ක් 30යි. එතකොට මෙන්න මේ කෑල්ලක් දාගන්න මේ පැත්තෙන් 30යි. මේ 4න් එකක් 30යි. ඒක අර පැත්තට ආවමනේ අර 4න් 3ක් උනේ. එතකොට 30යි. එතකොට මෙන්න මෙයාත් 30යි මෙයාත් 30යි. ඉතින් කෑලි ඔක්කොම 30ව දාගන්න. right හරි. දැන් ඔන්න දැන් අපේ කතන්දරේ අංක වලට ගෙන ආව පැහැදිලිද? දැන් අපි ඉලක්කම් වලට ගෙන ආවා. එතකොට හරියට ලස්සනට පේනවා පුතේ. A භාජනයෙන් යම් ප්‍රමාණයක් B භාජනයට දැම්මම දෙන්නම 4න් 3 අපි කරන වැඩේ B භාජනයෙන් 4න් 3 මාක් කරගත්තා. අපි ඒව 4ට බෙදාගත්තම නිකන් 10 10 10 කියලා දාගත්තා. ඒකේ අපි හිතනවා A භාජනයෙන් ආවේ 30යි 30 කියන්නේ A භාජනයේ 4න් 1යි. B භාජනයේ 4න් 3යි. හරි. ඔච්චරයි. දැන් මොකද කියන්නේ මේගොල්ලෝ? මේ right. මෙසේ වීමේදී A භාජනයේ අල්ලන ජල ප්‍රමාණය B භාජනවල ජල ප්‍රමාණය මෙන් කී ගුණයක් විය යුතුද? සිම්පල් නේද? දැන් මේකේ මදිපාඩුවක් 10යිනේ. එතකොට මට කියන්න දැන් අපිට කතාව පැහැදිලිනේ. B භාජනයේ 10ව 4ක් පිරෙන්න පුළුවන් 40යි. ෆුල් 40යි. මේ පැත්ත කීයද? 30ව 4ක් 120යි. ඔය අහන්නේ මොකද්ද? ඔය අහන්නේ 40 කියන්නේ 120 වගේ කී ගුණයක්ද? සිම්පල්. 120 40න් බෙදන්නනේ. එතකොට එනවා. 120 ලොකු භාජනයේ සයිස් එක. පොඩි භාජනේ 40යි. බෙදන්න ඉවරයි කතාව. ඔන්න එනවා. කීයද? බෙදන උත්තරේ 3යි. alright. කතාව අවසන්. එහෙනම් ඔන්න ඔහොම තමයි කතාව විසඳෙන්නේ. 3 ගුණයයි 3යි. 3 ගුණයයි. පැහැදිලි නේද? ටක් ගාලා මේවා සංකේත වලට පත් කරගෙන ටක් 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 ගාලා කියන කතාව අවබෝධ කරගත්තා. ඉලක්කම් වලට ගෙන යවමු වැඩේ තිතට පැහැදිලි. එහෙනම් 3 ගුණයයි. 120 කියන්නේ 40න් 3යි. එහෙනම් 3 ගුණයයි. හරි නේද? right. වැඩේ පැහැදිලි ඇති කියලා මම විශ්වාසයක යෙදෙනවා. හරි. ඔයගොල්ලෝ මට පිළිතුරු එවන්නේ වෙන ප්‍රශ්න නැහැ. හරි මේ අවශ්‍ය දේවල් මාත් එක්ක සටහනක් කරගන්න අවශ්‍ය නම් වීඩියෝ බලන්න ඔබට පුළුවන්. right. මෙන්න අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඒකත් බොහොම සරල දෙයක්. ඒකත් දෙයක් නැහැ. කතාව ඒකත් අර අපි තේරුම් ගැනීමේ ශක්තිය තමයි පුතේ අපිට තියෙන්නේ. අවශ්‍යම වෙන්නේ තේරුම් ගැනීමේ ශක්තිය. අපි කොච්චර හොඳට තේරුම් ගන්නවද කියලා. වෙනස් වූ නව විභාග රටාවටම ජාතික විභාගය හා සර්ව සම ලෙසින් ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක කුමාර ජනප්‍රිය ගුරුතුමන් සම්පාදනය කළ මහා ශිෂ්‍යත්වය උදෙසා ලංකාවේ නිර්මාණය වන විශිෂ්ටතම විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍ර පෙළ සමතා විභාග පෙරහුරුව 2025 නිකුත් වූ වගයි 1 සහ 2 පත්‍ර 20ක කට්ටල 10ක් ජාතික විභාගයේ ලෙසින්ම එකිනෙකට වෙනස් නව ආරක ප්‍රශ්න පත්‍ර පෙළක් සියලුම ප්‍රශ්න පත්‍ර ඊටාම සරල ලෙස විස්තර කරන වීඩියෝ පෙළක්ද සමගින් ඊටාම උසස්ම මුද්‍රණයකින් නිර්වුල් පිළිතුරු පත්‍ර සමග විශේෂ වට්ටම් මිල රුපියල් 800යි මේ සමගම සිංහල දෙමළ ඉංග්‍රීසි සියල්ල ඇතුළත් පහේ අත්පොත විශේෂ වට්ටම් මිල රුපියල් 300යි නිවසටම ගෙන්වා ගැනීමට 076 282 29 076 199 12 WhatsApp කරන්න. දැන් ඔන්න මේකයි කතාව. මෙන්න මේකේ තියෙනවා මෙන්න මේ P කියන කූරේ තියෙන තැටි ටික මෙන්න මේ Q එකේ R එකට ඕගොල්ලන්ට පේනවා දෙක දෙකනේ තියෙන්නේ. එතකොට දෙක දෙක තියෙනකොට ලොකු දෙන්න මේ යට ලොකු කට්ටිය යටට මේ පොඩි කට්ටිය උඩට එන විදියට මේ Qටයි Rටයි දාන්න ඕනේ. ඉතින් ඕක දානවා නම් දාන්න පුළුවන් මේ මේක එකපාරක් දානවා. හරි ඊට පස්සේ අනිත් එක්කන එකපාරක් දානවා. හරි ඊළඟ එක්කන එකපාරක් දානවා. හරි අනිත් එක්කන එකපාරක් දානවා. ඊළඟ එක්කන එකපාරක් දානවා. අනිත් එක්කන අනිත් පාර දානවා. ඊළඟ පාර දානවා. ඕම් පාර දානවා. දැන් මම ඉතින් ඔතන මේ 4 4 8 8 පාරක් යනවා. ඒක ඉතින් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ
දැන් අපිට කිය පියන ඇරියා අරය දැම්මා වැහුවා. දාපු ගම වහන්න කියලාත් කියනවා. එතකොට පළවෙනි එකට එකපාරක් දැම්මා. ඊළඟට එහෙම අට පාරකදී නම් පුරවන්න පුළුවන් ওই විදියට. අහන්නේ එහෙම නෙවෙයි. එතකොට මේකෙදි අවම වාර ගන්න යන්නේ. එතකොට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මෙතන උත්තරේ 8 නන් නෙවෙයි. මොකද 8 කියන එක ප්‍රශ්නයක් නෙවෙයිනේ. අවම වාර ගන්න 8 නම් ඔගේ ප්‍රශ්නයක් අහන්න දෙයක් නැහැනේ. මොකද මෙතන තියෙන්නේ 38යි. 38 8 වාරයකට මේකට දාලා වහනවා. උත්තරේ 8 නන් නෙවෙයි. 4ද 5ද. හැබැයි එහෙම මේකයි. එහෙම කිව්වට වැඩක් නැහැ කරලා පෙන්නන්න ඕන. දැන් සමහර අය කියයි 4ෙන් පුළුවන් කියලා. බෑ. ඇයි ඕකේ දෙක තියෙනකොට අපිට පුළුවන් නේ දෙක බෑ 4ෙන් හදන්න බෑ. මං කියන්නම් කරන විදිය. හරි. දැන් අපි හිතමු ඔන්න P ටික තියෙන මේ ටික තියෙනවා. මේ භාජන දෙක හිස්. මේ දෙක හිස්. Q සහ R හිස් කියලා හිතන්නකෝ. හරි. ඔන්න මම දැන් දාන්න පටන් ගන්න හදන්නේ. මං Q අරිනවා පියන ඇරිය ගණන් කරගන්න කට්ටිය එකයි. මම මෙන්න මේ මම මේ ටිකට අංක දාගන්නද? 1 2 3 4 5 6 7 8 යට දෙන්න 7 8 හොඳේ. පොඩක් පල්ලෙහාට ගිහ ගණන් ගන්න එපා. හරි. මම පළවෙනි වලල්ල අර එක දානවා මේකට. පළවෙනි එක දානවා මේකට. මේක පියන වහනවා. එතකොට 1යි. එච්චරයි මට වෙන මුකුත් කරන්න බෑනේ. පළවෙනි එක්කෙනා අරගෙන කිව්ට දැම්මා පියන වැහුවා. මොකද ඒක වහන්න නැතුව අනිත් එක අරින්න බෑ. දැන් ඊළඟට මම දෙවෙනි එක ඇරිලා QR ඇරලා අතන තියෙන 2යි 3යි දෙකම එකපාර. දැන් පළවෙනි එකට දැම්මේ මම මොකද 1 විතරයි. දෙවෙනි එකට මම 2යි 3යි එකටම ගන්නවා. 2යි 3යි එකටම අරගෙන 2යි 3යි එකටම දානවා. හරිනේ. එතකොට ඔන්න දැන් එතන දෙකක් හරි. එතන දැන් මේ පළවෙනි එක හරි. හරි. දැන් වැහුවා ඒකත්. දැන් ඔන්න මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. හොඳේ. හරි. වැහුවා. දැන් ඊළඟට මම කරන්නේ දැන් 3 ගියානේ. 4යි 5යි. 4යි 5යි. ලොකු එකයි පොඩි එකයි. 4යි 5යි අරගෙන 4යි 5යි කියන්නේ මෙන්න මේ දෙන්න අරගෙන Q එක ඇරලා Q එකට දානවා. එතකොට ඒකට තව වාරයක් වැටුණා. මම ඒ වැටෙන වාරයට ඉර ගහන්නේ right. එතකොට ඔනේ දෙන්න දැම්මා. කවුද එතනට ආවේ? 4 සහ 5 මං අංක දාගත්තා නිකන්. අංක දැම්මේ වාට පේන 4 සහ 5 දැම්මා. හරි. ඒකත් හරි. දැන් ඔන පියන 3 පාරයි තාම. right. 4යි 5යි ගියා. දැන් ඊළඟට ආයිත් අරිනෝ R ඇරලා ඔන්න දාන වාරට මොකක්ද දාන්නේ? ඊළඟ දෙන්න 6යි 7යි. ඒ දෙන්නත් තට්ටු දෙකක දෙන්නේ නේ වර්ග දෙක. 6යි 7යි දෙන්න දාන ඔන්න 6 දැම්මා. මෙන්න 7 දැම්මා. ඒක ඉවරයි. ඒක ඉවරයි වැහුවා. දැන් අතන ඉතුරු එක්කෙනා කවුද? 8 විතරයි. 8 ගත්තා. උඩින්ම තිබ්බා. R Q ඇරලා 8 උඩින් තිබ්බා. එහෙනම් ඔක්කොම කීයද? R අරිනවා දෙපාරක්. මොකද ඒක ඩබල් දාන්නේ. සෙට් දෙක දාන්නේ. Q අරිනවා 3 පාරක්. හේතුව මුලින් 1යි. ඊළඟට 2යි. අවසානයේටත් 1යි. ඒ නිසා යාට 3 පාරක් දාන්න වෙනවා. හරි. වැඩේ අවසන්. 3 පාරයි. එයාගේ අර පැත්තෙන් 2යි. ඔක්කොම 3යි 2යි 5යි. අවවාර ගන්න 5යි. පැහැදිලි ඇති කියලා හිතෙනවා. රයිට්? හරිනේ? පැහැදිලි ඇති කියලා හිතෙනවා. හරි. වැඩ ඉවරයි. අපි යනවා අවසන් ප්‍රශ්නෙට. මේක තියෙන්නේ ABMN කියන්නේ නගර 4ක්. මේක බස් ධාවනය වෙන කාලා තමයි මේ තියෙන්නේ. මේක ටිකක් මෙහෙමයි මේවා මේකෙම දැන් මේක වෙන තැනක අඳින්න බෑ. දැන් කට්ටිය මේ වැරදි උපදෙස් දෙනවනේ මගේ අම්මා කෙනෙක් අර ගිය වීඩියෝ එකට දාලා දෙන කමෙන්ට් එකක් මම උත්තර දෙන්න ගියෙත් නැහැ. ඒත් උත්තරයක් දෙන්න දෙයක්වත් නැහැ. මෙච්චර කියලා දෙනවා. සර් පේපර් එකේ කටුවැඩ කරන්න දෙනවද? ඉතින් පේපර් එක දැන් මේක පේපර් එකේ කටුවැඩ කරන්න නැතුව කටුවැඩ කොලේ අඳින්නේ. එහෙනම් ඉතින් ප්‍රශ්න 3කට වඩා කරන්න වෙන්නේ මේ අදාළ මොකද අර උත්තරවල කරන්නේ මම කිව්වනේ තාම සිවුම කළ මකලා දාන්න. යමක් කරොත් කරන්න මේපා උත්තරවල. හැබැයි මේ කටුවැඩේ මෙතන කළ යුතුයි. ආයි වෙන තැනක කරන්න දෙයක් නැහැ. මේ අවශ්‍ය දෙයක් මෙතන ලියා ගන්න. මැකුවේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. පිරිසුදුකමට ලකුණක් නැහැ. අනික මේක දැන් මෙතන අවශ්‍ය දේ ලියා ගන්නද කොහෙද ලියාගන්නේ? මේක ආයි කටුවැඩ කොලේ අඳිනවද? මේ බලන්න මේ මිනිස්සු දෙන උපදෙස්. වැරදි උපදෙස්. ඉතින් ඇත්තටම මම දැකලා තියෙන ප්‍රධාන මේ ප්‍රසිද්ධ වීඩියෝ දාලා තිබුණා. සමහර ගුරුවරයෝ මේ ෆස්ට් පේපර් එකට ලකුණු දෙනවා පිරිසුදුකමට. අඩු ගානේ මේගොල්ලෝ මේ බොරුවට මේ සංදර්ශන දාන එක විතරයි අවසානයේ මේ අඩු ගානේ පේපර් එකක් මොකද්ද කියලාවත් අධ්‍යයනය කරන්නේ නැහැ. රයිට්? ඇත්තම කතාව ඒක. ඉතින් ඒව උපදේශ වැරදි පුතේ. අපි ඒ ගැන සියලු දැනුවත් කිරීම ඔබට කරලා තියෙන්නේ.
අවශ්‍ය දේ අවශ්‍ය තැන කර යුතුයි. නැතුව මේකේ ටයිම් එක හදා ගන්න බෑ. හරි. දැන් කියනවා ඕනෑම බස් එකක් කොහෙන් AB නගරයට ආවත් වැඩක් නැහැ. ඒක යන්නේ පැය එක්ක 9 යනවා 9 ඇති. ඒ කියන්නේ එක්කෝ පැය ආරම්භයේදී යනවා නැත්නම් මේ දෙන්නම Aටයි Bටයි ආවොත් 9 9 ඇති 10 10 ඇති. ඒ කියන්නේ අතරමැද්දෙන් ආවට වැඩක් නැහැ. පැය පටන් ගත්ත නැත්නම් පැය භාගෙන් තමයි යන්නේ. මේ නගර දෙකට ආවොත් කොහෙන් ආවත් වැඩක් නැහැ. හරි. දැන් අපිට කියනවා ඒ කියන්නේ මිනිත්තු 30කට සැරයක් තමයි ඒ කොහෙන් බස් එකක් ආවත් එතනින් යන්නේ ඒ වෙලාවට තමයි. M නගරයෙන් 9:05ට පිට වෙනවලු. 9:05ට පිට වෙන කෙනෙක් මට බලා ගන්න පුතේ. N නගරයට 10:40ට එන්න නම් යන්න ඕන රූට් එක මොකද්ද? පාර මොකද්ද? හරි. යමු. අපි යමු. දැන් වැඩි ඕනේ ඔය උත්තර තුන බලමු. දැන් ඔන්න මම පටන් ගන්න. දැන් මම එකනක මේකේ කටු වැඩ මේකේ කරන්න ඕන. වෙන කොහෙද කරන්නේ? යා. M පළවෙනි උත්තරේට මේ යන්නේ. පළවෙනි උත්තරය යන්නේ M B. දැන් 9:05 බස් එක මෙතනට එනවා කීයටද? මිනිත්තු 50කින් 9:55ට එනවා. 55ට එනවා. 55ට ආවිල්ලා යා ඊළඟට කොහෙද යන්නේ? B වලින් A වලට. රයිට් හරි. 9:55ට ආව කෙනාට පිට වෙන්නේ 10ට. මොකද 9:55ට ආවට වැඩ නැහැ යන්න වෙන්නේ 10ට. රයිට් ඔන්න එයා 10ට පටන් ගන්න ගමන පටන් අරගෙන මිනිත්තු 15යි 10:15ට එනවා A වලට. ඒ තියෙන රූට් එකේ මම යන්නේ 10:15ට එනවා මෙතනට. දැන් 10:15ට ඇවිල්ලා මොකද එයා කරන්නේ? යන්න බෑනේ. 10 මාර්ගයක් ඉන්න වෙන. මොකද එයා යන්නේ පැය භාගෙන් භාගෙ. එහෙනම් දැන් එතනින් යනවා 10 මාරට මම මේ 9 කපන්නම්. 10 මාරට පටන් ගන්නවා. 10 මාරට පටන් අරන් විනාඩි 10කින් හරිනේ 10:40ට ගමන ඉවරයි. වැඩ ඉවරයි. උත්තරේ 1. නෑ. එක නෙවෙයි. ඔව්. එක වගේ. මතකනේ අපේ වචනනේ. පළවෙනි උත්තරේ හරි වගේ තමයි. හරි තමයි. හැබැයි අපි කියන්නේ හරි කියලා. අපි කියන්නේ හරි වගේ. හරි වගේ. ඒක දැන් හරි වගේ. හරි. දැන් අපි අනිත් දෙකත් බලන්නම ඕනේ. ඉතින් මේ හරියට එනකොට නම් ගිය අවුරුද්දේ ළමයි මම නම් හිතන්නේ මේව බැලුවේ කියලා. ගිය අවුරුද්දේ නේද මේ අවුරුද්දෙත් මෙහෙම එක chance එකක් අපිට මේ අවුරුද්දේ තියෙනවා. ඔබට පේනවා මේ වෙනකොට හැමෝම කතා කරනවා අපේ ප්‍රධාන අධ්‍යාපන සම්බන්ධ බලධාරීන් කතා කරන නිලධාරීන් කොහොම වේද කියලා අපි දන්නේ නැහැ. බලධාරීන් නම් කතා කරන මේක සහැල්ලු කරනවා 29 ඉඳන් සහැල්ලු කරනවා නේද? එහෙම කියනවා. ඉතින් ඔය සහැල්ලුව යම් ප්‍රමාණයකට 25ටත් බලපාවි කියලා විශ්වාසයක් තියෙනවා. ඒ සහැල්ලු වෙන්න ඕන මේ ප්‍රශ්න ආකෘතිය නෙමෙයි. තව ඩිංගක් මේ ප්‍රශ්න කියවා අවබෝධ කර හැකි ප්‍රමාණයට සරල වෙලා ප්‍රශ්න ටිකකට ඍජු උත්තර දීලා එක්ක එක තොරතුරකින් ප්‍රශ්න දෙකක් කරන්න පුළුවන් විදියට ප්‍රශ්න 3-4ක් දැම්මොත් ටයිම් අපිට මැනේජ් කරගන්න තව පුළුවන්. ඒ නිසා දරුවන්ට ටයිම් මැනේජ් කරගන්න තව සරල වෙන විදියට මේක දෙනවා නම් ප්‍රශ්න ආකෘතිය නම් වෙනස් වෙන්නේ නැහැ. කටපාඩම් බුද්ධිය ඉවරයි. හිතලා ඇඳලා මේක තමයි මෙතඩ් එක. හැබැයි අපි බලාපොරොත්තු යම් සරල බවක් ෆස්ට් එකට සෙකන්ඩ් එක නම් විෂය කරුණු අපිට කොච්චර සංකීර්ණ වුණත් ගැටලුවක් නැහැ. මුණ දෙන්න වෙනවා. ඒකට මුකුත් කියන්න දෙයක් නැහැ. අපි කොහොමත් අපේ පේපර් ක්ලාස් එකේ සූදානම් කර තිබුණේ මුලින් ඉඳලම මේ ටිකක් මේ සෙකන්ඩ් පේපර් එක සැරට තමයි. එහෙම තමයි. ගණන් ටිකක් වැඩියෙන් හදලා සූදානම් වෙච්ච ළමයි ඉන්නේ අපි. කොටස් වැඩි. එහෙම තමයි. රයිට්. අපි යමු කතාවට. දෙවෙනි එක M යමු. M දැන් වෙලාව හර M වලින් පටන් ගත්තා. ඒ වලට එනවා. sorry ඒ වලට නේ. ඒ වලට උඩ. M වලින් 9:05ට පටන් අරන් මෙතනට එන්නේ කීයටද? 9:35ට. දැන් පොඩ්ඩකින් පාට වෙලා පාට මාරු කරගමුද? නැත්නම් මකන්නත් පුළුවන්. නමුත් මම පාට මාරු කරගන්නම් මම. right. 9:05 ඉඳලා මෙන්න ඒ වලට එනකොට වෙනවා කීයද වෙලාව? 9:35යි. 9:35ට ආවට වැඩක් නෑ පුතා. යන්න වෙන්නේ 10ට. කොහෙටද යන්නේ? B වලට. 10ට පටන් අරන් 10ට යන්න වෙන්නේ. එතකොට මම එකයි කියන්නේ නෑ. 10 ඉඳලා 10 කාලෙට මෙතනට ආවා. එයා 10 කාලෙට මෙතනට ආවට වැඩක් නෑ. යන්න වෙන්නේ 10 මාරට. 10 මාරේ ඉඳලා මිනිත්තු 45ක් කියන්නේ 11යි කාලයි. 11යි කාලෙට යන්නේ උත්තරේ වැරදි. එහෙම යන්න බෑ. ඊළඟ එක තමයි M වලින් B වලට එනවා. තුන්වෙනි උත්තරේ 9:55ට ඇවිල්ලා 9:55ට ඇවිල්ලා කෙලින්ම N වලට යනවායි කියලා තියෙන්නේ. N වලට ගියොත් 10 ඉඳලා 10:45යි. කෙලින්ම මෙතන ඉඳලා ආව 9:55යි 10යි නේ එතකොට. 10ට පිට වෙන්නේ. 10 ඉඳලා 45යි 10:45යි උත්තරේත් වැරදි.
එහෙනම් 3ත් වැරදි, 2ත් වැරදි, උත්තරේ අංක 1. පැහැදිලි නේද? උත්තරේ අංක 1. ඔබට මං හිතන්නේ මා කියූ දේ පැහැදිලි ඇති. මම ටිකක් වැඩිපුර වෙලාවක් කරන් කතා කරා. නමුත් මේක ඔබට වේගවත්ව ප්‍රැක්ටිස් කරාට පස්සේ කරන්න පුළුවන්. තව සති 6ක් අපිට තියෙනවා පුතේ මේ වැඩේට. මේ සති 6 ඇතුලේ අපිට පුළුවන් හොඳ වේගයක් හදාගන්න. ඒකට අවශ්‍ය මඟ පෙන්වීම තමයි අපි කරන්නේ නිරන්තරයෙන්. මම සමතා කට්ටලේ හැදුවෙම මේ වගේ ප්‍රශ්න ටිකක් දාලා ඒ මඟ පෙන්වීම කරන්න. ඊළඟට අපි ආදර්ශ විභාග මාලාව සහ අපේ ජූලි මාසයේ ප්‍රශ්න පත්‍ර සෙට් 3ක් අපි තියෙන්නේ. අවසන් සතියේ ප්‍රශ්න පත්‍ර සෙට් එකක් කරන්නේ නැහැ. අපි ඒ වෙනුවට විභාග රහස් වැඩමුළුව ප්‍රශ්න පත්‍ර පන්තියෙන්ම ඇඩ් කරා මේ පාර වෙනම කරන්නේ. දැන් මුදල් අය කරන්නේත් නැහැ. එහෙම කිසිම දෙයක් නැහැ. අපේ දරුවන්ට එක කෝස් එකෙන් එක මේකෙන් වැඩි ඉවර වෙන විදිහට සකස් කරලා තියෙනවා. ඉතින් ওই ටික තමයි අපේ සිද්ධ වෙන්නේ. සූදානම් වෙමු. සතුටින් වැඩමුළු දෙමු. අපි ලබන සතිය සමුදට එහෙමනම් මේක ඊළඟ ආදියර විදිහට අපි පටන් ගනිමු ඊළඟ කොටස. රයිට්. එහෙනම් හැමෝටම මම හිතනවා බය වෙන්න එපා. ඔබ හොඳට ප්‍රායෝගිකව ප්‍රශ්න අඳින්න, ලියන්න, විසඳන්න පුරුදු වෙන්න එච්චරයි. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපිට මත ලබන සතිය හමු වෙමු. බය නැතුව ඔබ සරල විභාගයක්, දවුරුදු 10 පුංචි දරුවෙක් ලියන සරල විභාගයක් සෑල්වෙන් යමු. ඔබට කරන්න පුළුවන්. ඔබට කරන්න බැරි දෙයක් නැහැ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අයිබෝවන්. බයි. වෙනසු නව විභාග රටාවටම ජාතික විභාගය හා සර්ව සම ලෙසින් ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක කුමාර ජනප්‍රිය ගුරුතුමන් සම්පාදනය කළ මහා ශිෂ්‍යත්වය උදෙසා ලංකාවේ නිර්මාණය වන විශිෂ්ටතම විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍ර පෙළ සමතා විභාග පෙරහුරුව 2025 නිකුත් වූ වගයි 1 සහ 2 පත්‍ර 20ක කට්ටල 10ක් ජාතික විභාගයේ ලෙසින්ම එකිනෙකට වෙනස් නව ආරක ප්‍රශ්න පත්‍ර පෙළක් සියලුම ප්‍රශ්න පත්‍ර ඊටාම සරල ලෙස විස්තර කරන වීඩියෝ පෙළක්ද සමගින් ඊටාම උසස්ම මුද්‍රණයකින් නිර්වුල් පිළිතුරු පත්‍ර සමග විශේෂ වට්ටම් මිල රුපියල් 800යි. මේ සමගම සිංහල දෙමළ ඉංග්‍රීසි සියල්ල ඇතුළත් පහේ අත්පොත විශේෂ වට්ටම් මිල රුපියල් 300යි. නිවසටම ගෙන්වා ගැනීමට 076යි 282යි 29 076යි 199යි 12යි 23ට WhatsApp කරන්න.